සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. ඔන්න අදත් My Life මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ගොඩ දවසකින් තමයි ඔයාලට වීඩියෝ එකක් මේ අරගෙන එන්නේ. ඇත්තටම පහුගිය දවස් කිහිපෙම අපි ගොඩාක් බිසි වෙලා හිටියේ. පහුගිය දවස් ටිකේම අපි ගොඩාක් බිසි වෙලා හිටියේ. අපි අපේ යාළුවෙක්ගේ වෙඩින් එකකට ගියා. ඒ වගේම තමයි my husband උයි එක ගෙදරක නෙමෙයි ඊට කලින් හිටියේ. ඒ හින්දා අපි දෙන්න අලුතෙන් ගෙදරක් අරගෙන ඒ ගෙදර පදිංචියට ගියා. ඔන්න ඔය වගේ වැඩ හින්දා පහුගිය ටිකේම vlog එකක් ඔයාලට අරගෙන එන්න බැරි වුණා. ඉතින් මං හිතනවා මේ ටිකේ ඔයාලා හැමෝම හොඳින් ඉන්න ඇති කියලා. මම මේ vlog එකකින් අරගෙන එන්නේ අපි අපේ යාළුවගේ වෙඩින් එකට ගියපු හැටි සහ ඒකෙදි අපි කරපු දේවල් ගැන තමයි. ඇත්තටම යාළුවා හිටියේ හලාවත. my husband උයි මේ වෙඩින් එකට කලින් දවසේ බස් එකේ හලාවත යන ගමන් තමයි ඔය ඉන්නේ. මම නම් ඊට කලින් යාළුවගේ ගෙදර ගිහින් තිබ්බේ නැහැ. husband නම් කීප වතාවක් ගිහින් තිබ්බා. ඉතින් වෙඩින් එකට මගේ හොඳම යාළුවත් එනවා. අපි දෙන්නා හම්බෙලා ඇත්තටම අවුරුදු 2ක් වෙනවා අවසානෙටම අපි දෙන්නා හම්බෙලා. ඊට පස්සේ අපි දෙන්නා දැකලම නැහැ. ෆෝන් වලින් කෝල් වලින් කතා කරා විතරයි. ඉතින් ওই විදිහට අපේ යාළුවොත් හම්බෙන හින්දාම අපි දෙන්න හරිම සතුටින් තමයි මේ ගමන ගියේ. ඔය ඉතින් යන ගමන් ලස්සන වැව් පාස් කරා. ඒ වගේම තමයි පුත්තලම් වගේ හරියෙන් වගේ අපිට කලපුව පෙනුණා. ওই දේවල් බලාගෙන ඉතින් අපි දෙන්න මේ දුර ගමනක් යන ගමන් තමයි ඉන්නේ. අපි හලාවත ටවුන් එකටම ගියේ නැහැ. ටවුන් එකට කලින් තමයි බැස්සේ. ඊට පස්සේ බැහැලා ඉවර වෙලා තව බස් එකක කිලෝමීටර් 10ක් විතර අපිට යන්න වුණා. ඔය ඉතින් අපි දෙන්න ඉන්නේ තව බස් එකක් එනකන් තමා. පේනවනේ මම අරගෙන ආපු බඩු ගොඩ ඕවත් අරගෙන අපි දෙන්න මේ ඉතින් යනවා. ඒ බස් එකෙනුත් බැහැලා අවසානෙට අපිට වීල් එකකට යන්න වුණා යාළුවගේ ගෙදරට යන්න. ඇත්තටම සෑහෙන දුරයි එහෙ. ඔන්න ඉතින් පැය 3ක විතර ගමනකට පස්සේ අපි අවසානට අපේ යාළුවගේ ගෙදරට ආවා. මේ තියෙන්නේ නම් ඉතින් පහුවදා උදේ පාන්දරම මායි මගේ යාළුවයි ඒ වගේම තමා මනමාලයාගේ අම්මයි අපි ඔක්කොමලා ආවා සැලොන් එකට ලෑස්ති වෙන්න. ඉතින් ওই විදියට ලෑස්තිත් වෙලා අපි ආවා හොටෙල් එකට. දැන් ඔයාලට පේන්නේ වෙඩින් එකට මනමාලයා ඇතුල් වෙන විදිහ. ඔය ඉතින් වෙඩින් හෝල් එක ඇතුලේ මේ ඉන්නේ මගේ හොඳම යාළුවා කැම්පස් එකේ. අපි දෙන්නා එකටමයි හිටියේ. ඔය ඉතින් ෆොටෝ ෂූට් තමයි ආපු වෙලේ ඉඳන් කරන්නේ. ඊට පස්සේ අපි වෙල්කම් ඩ්‍රින්ක් එක ගත්තා. ඊට පස්සේ ෆොටෝස් ගැහුවා ඔය විදිහට. ඊට පස්සේ බයිට් කෑවා. ඇත්තටම මෙතනදී මායි මගේ යාළුවයි සෑහෙන්න බයිට් කෑවා. හස්බන්ඩ් නම් හිටියේ නෑ. හස්බන්ඩ් බාර් එක පැත්තේ එහෙම වැඩ බල හිටියේ. ඊට පස්සේ බයිට් කාලා අපි දෙන්නට ඇත්තටම බත් කා ගන්නත් බැරි වුණා. ඒ වුණාට පුළුවන් විදිහට බත් කාලා, ඩෙසර්ට් කාලා අවසානෙදි ඉතින් අපි පොඩි ඩාන්ස් එකකුත් දැම්මා. ඉතින් ඔන්න ඔය විදිහට වෙඩින් එක ඉතින් හොඳටම තිබුණා. අපි සෑහෙන්න එන්ජොයි කරා, කෑවා. ඉතින් ඕවා තමයි වෙඩින් එකේදී කරේ. ඊට පස්සේ අපේ යාළුවා වෙනම බස් එකක නැගලා කොළඹ ගියා. ඊට පස්සේ අපි දෙන්නත් ඉතින් වෙඩින් එක ඉවර වෙලා මේ බස් එකක නැගලා ගෙදර යන ගමන් තමයි ඉන්නේ. ඔය ඉන්නේ ඉතින් අපි දෙන්න තමයි.